කොහොමරි ඒලෙල් කරන්න ගන්නවා කියලා හිතාගෙන වැඩ කරන්න ගන්නවලු උපරිම දවස් 3යි 4යිලු එක්ක ගෙදර ප්‍රශ්නවලු නැත්තම් යාළුවන්ගේ ප්‍රශ්න නැත්තම් අසනීප හරි වෙනවලු. පා වෙනවා කියලා කියලා තියෙනවා. ඒක තමයි කිව්වේ ඉතින් මේ එන මාස 9 තමයි ජීවිතේ අමාරුම මාස 9 කියන්නේ. ඔය කතන්දරේ එහෙමනේ ඉතින්. ප්‍රශ්න විසඳලා ඉවර වෙලා වැඩ කරනවා කියලා එකක් නැහැනේ මං කලිනුත් කියලා දෙන්නේ. මිනිස්සුන්ට එහෙම තියනවා තමයි ප්‍රශ්න. මේක එහෙම බැලන්ස් සාධාරණ එහෙම ලෝකයක් නෙවෙයිද මේකේ. ඒකේ කාට සමහරුන්ට කිසි ප්‍රශ්නයක් නැතුව වැඩ කරන්න පුළුවන්. තවත් සමහරුන්ට මාර ප්‍රශ්න ගොඩක් මැද වැඩ කරන්න වෙන්නේ. ඉතින් මේ දෙකම තියෙනවා. ඉතින් ඒකට කරන්න දෙයක් නෑ. අපිට මේ පාර්ට් එක වෙනස් කරන්න බෑ. ඒක ලෝකේ ස්වභාවය. ඒක ප්‍රශ්න කරලා වැඩක් නෑ. කොහොම කරත් ඔය කාටත් ගිහිල්ලා එක පේපර් එකක් ලියන්න වෙන්නේ. ඒතර මේක එහෙම සාධාරණ නෑ තමයි. ඒක ඇත්ත. හැබැයි ඉතින් මේ විවිධ කන්ඩිෂන්ස් එකේ කොහොම හරි ඔය හැම જાතියෙම ඒ කියන්නේ කිසිම අවුලක් නැතුව ඉඳලා කෙලවෙනේ වුණොත් තියෙනවා. මොකෝත්ම ප්‍රශ්නත් හැබැයි උන් කරගත්ත දෙයක්වත් නැහැ. ඒ වගේම අනිත් පැත්තට ඉන්නවා සියලු ප්‍රශ්න වලටත් මුහුණ දීලා මේ වැඩේ හරියට කොහොම හරි කරගන්නේ වුණොත් ඉන්නවා. ඒ ඔය ඒ කියන්නේ අර ඒ තමන්ගේ ආරම්භක තත්වය කියන්නේ මොකද්ද කියන එක මත ඊළඟ තත්වයේ එහෙම ඍජුව තීරණය වෙනවා කියන එකක් නැහැ. කොහොම කරත් ඕගොල්ලන්ට මේ තියෙන ඊළඟ මාස 9 ඇතුලේ විශේෂයෙන්ම සෙකන්ඩ් සයි තර්ඩ් සයි ළමයින්ට ඉතින් හරිම අමාරු කාලයක් තමයි එන්නේ. ඔය වගේ මාර ප්‍රශ්න. ඔය යාළුවන්ගේ ප්‍රශ්න වගේම නම් ඉතින් ඒවා ඉල්ලම් කෑම්. ඒවා ඉතින් අයින් කරගන්න ඕගොල්ලෝ දැනගන්න ඕන. ඒ කියන්නේ තව ඊළඟ අවුරුද්ද දෙක යද්දි කොහොමත් ඔය ඕගොල්ලෝ දැනට ඔයාලට සමීප එහෙම යාළුවෝ කියලා කොටසක් ඉන්නනේ. උන් කවුරුත් එකාට එක නැත. එකාට එක නැතන කෙනුන් තරහ වෙනව මොකුත් නෙමෙයි. උන් හැමෝටම තමන්ගේ ලයිෆ් එක හදාගන්න ඕන. ඕගොල්ලෝ මේ වෙලාවේ තාම ඉතින් කාගෙන් හරි යැපෙන්නන්නේ. කාගෙන් හරි කීයක් හරි ඉල්ලගෙන ඉතින් ඔය මොන හරි කාලා දෙන දෙයක් කාලා වෙන දෙයක් බලන ජීවත් වෙන්නේ උන්නේ නැත්තම ඕගොල්ලෝ තාම ඔය චැප්ටර් එක ඉවර වෙනවනේ මේ ඊළඟ අවුරුද්දෙම වගේ. ඔයාලා ඊට පස්සේ ස්වාධීන මිනිස්සු විදියට කැම්පස් හරි නැත්නම් මොකක් හරි තනියෙන් ජොබ් එකක් කරත් ස්වාධීන මිනිස්සු වෙනවනේ. ඒතර හැමෝටම ස්ට්‍රගල් එකේ ඉන්න පටන් ගන්නවා. හැමෝටම අරගලේ ඉන්න පටන් ගන්නවා. තනියෙන් තමන්ගේ ලයිෆ් එක හදා ගන්න. ඒතර ඒකත් එක්ක කාටවත් එහෙම අනිත් උන් එක්ක ඔය දැන් ඉන්න විදිහට එහෙම ඉන්න බැරි වෙනවා. කොහොමත් මිනිස්සු තනි මිනිස්සු විදියට ගිහිල්ලා ආය අවුරුදු 5කින් විතර තමයි ආය හම්බෙන්නේ. කියන්නේ හරියම මං විදියට. ඇත්තටම අවුරුදු 3-4ක් තියෙනවා කිසිම එහෙම දැනට තියෙන මානව සම්බන්ධතා සියල්ලම වගේ නැති වෙලා යනවා. ඉතින් උන් තම තමන්ගේ පාරවල් හදාගෙන ගිහිල්ලා තම තමන්ගේ ලයිෆ් එක හදාගෙන ඊට පස්සේ ටිකක් මේ දේවල් වලින් නිදහස් වෙදී ආය හම්බෙන එහෙම එකක් තමයි වෙන්නේ. දැන් ඕගොල්ලෝ මේ වැඩිහිටි ජීවිතේට ලෑස්ති වෙන්න ඕනේ. ඉතින් ඒක තමයි ඔයාලට ඊළඟට එන්න දෙන චැප්ටර් එක. ඒතර යාළුවන්ගේ ප්‍රශ්න වගේ ඒවා එහෙම මේ කාලේ තියෙනවා කියන්නේ ඒක කෙලින්ම මෝඩකමක්. ඒක කියන්නේ ඒම නෑ. කියන්නේ යාළුවෝ කියන එකම කොලින්ම තව අවුරුද්දක් දෙකක් යද්දී ඒක සම්පූර්ණයෙන් නැති වෙලා යනවා. ඒ කියන්නේ ඕගොල්ලෝ හිතයි නෑ එහෙම වෙන්නේ නෑ. අපිට මාර යාළුවෝ අපේ නම් එහෙම යාළුවක් නැති වෙන්නේ. එහෙම කොයිද කියලා. ඉතින් බලාගෙන ඉන්නකො ඉතින් කොහොම තමයි අපිත් හිතන් හිටියේ. අපේ ඊට පෙමුණුත් එහෙම තමයි හිතන් හිටියේ. එහෙම නෑ. හරිද? ඒක කිව්වට පිළිගන්න එකක් නෑ. ආයේ එක්ස්පීරියන්ස් කරලා බලන්න. හරිද? නැත්නම් එහෙම ඔයාලට අවුරුදු දෙක තුනක් වැඩි මල්ල ඕනම කෙනකින් අහලා බලන්න මේ යාළුවෝ ඉන්නවද ඉතින් කියලා. දැන් ඒක උත්තරයක් හම්බ වෙනවා. හරි? මම කියන්නේ තමන්ගේ මොකක් හරි දෙයක් කරගත්ත. මොකුත් නැතුව තාම රත්තියාදු ගහගා ගෙදරින් කකාවි ඉන්නේ නෙමෙයි මං කියන්නේ. අර මොකක් හරි තමන්ගේ දෙයක් කරගනිමින් යන හෝ කරගෙන තියෙන උන්ගෙන් අහලා බලන්න මොකද යාළු ඒ සංගම් වලට වෙන්නේ කියලා. ඒ කියන්නේ යාළුකම් නැති වෙනවනේ තරහ වෙනවා කියලා නෙවෙයි මං කියන්නේ. ඉතින් කාටත් වැඩ කවුරුත් මේ ස්ට්‍රගල් එකට ෆේස් කරන්න ඕන. ඒකදී කාටත් අනිත් ඒවුන්ග මිස් වෙනවා. තමන්වත් හරියට බලා ගන්න වෙලාව නැති වෙන කාලයක් එන්නේ ඊළඟට. වැඩ ගොඩක් කරනවා ප්‍රශ්න විවිධාකාර දේවල් එනවා. ඒතර ඔය ප්‍රශ්න විසඳලා ඉවරලා වැඩ කරනවා කියලා එකක් නැහැ. වැඩ කරලා ඒකෙන් ප්‍රශ්න විසඳනවා කියලා එකක් තමයි තියෙන්නේ. ඒ කියන්නේ ඕගොල්ලන්ට විවිධ ගෙවල් වල ප්‍රශ්න වගේ අනම්මනම් දේවල් කොහොමත් නැති වෙන්නේ. ඔයාලා මේ වැඩේ ඉවර කරොත් විතරයි. ඔයාලා මේක හරියට කරගත්තේ නැත්නම් ඔය ප්‍රශ්න නිසා කවදත් ඔයාලට ඔය ප්‍රශ්න ටික ඉතුරු වෙනවා. ඔයාලට ඔය ප්‍රශ්න ටික නැති කරන්න පුළුවන් එකම විදිය මේක තමයි. ඒතර තේරුම් ගන්න ප්‍රශ්න තියෙන නිසා තමයි වැඩ කරන්න ඕනේ කියලා. ඒ ළමයෙක් කියනවා නම් මට ප්‍රශ්නේ මට වැඩ කරන්න බෑ කියලා. ඔයාට ගොඩක් වැරදිලා. ප්‍රශ්න තියෙන නිසායි වැඩ කරන්න ඕනේ. ප්‍රශ්න නැත්තම් වැඩ කරන්න එපා. ඉතින් මොකටද වැඩ කරන්නේ? ප්‍රශ්න නෑනේ. අපි වැඩ කරන්නේ ප්‍රශ්න විසඳන්න. ඒතර ප්‍රශ්න තියෙනවා නම් එහෙම වෙන කරදර නම් වැඩ නොකර ඉන්නම නම් හේතු තියෙන්නේ හැම පැත්තම අවුල් නම් ඒ තරමට ඔයා තේරුම් ගන්නවා වැඩ කරන්නයි ඕනේ. ඉතින් මොකද මේ ප්‍රශ්න විසඳන්න අපි වැඩ කරන්නේ. ගෙවල් වල ප්‍රශ්න ඉන්නේ ගොඩාක් වෙලාවට ඉතින් ආර්ථික මේ වශයෙන් හරි මොන හරි ගැටලුකාරී තත්ත්ව නිසානේ බොහෝ විට. හරි. ඉතින් එතකොට මේ දේවල් විසඳන්න පුළුවන් ඔයාට මේකෙන් මොකක් හරි සමාජ ස්ථාවරත්වයක් හදාගන්න එකකින් විතරනේ. සමහරක් වෙලාවට ඔය සමහරක් ළමයින්ගේ ගෙවල් වල තියෙන ප්‍රශ්න විසඳන්න බෑ. ඒ කියන්නේ මේ මිනිස්සු ප්‍රශ්න දරුණු කරගෙන වැඩි. ඒ ප්‍රශ්න විසඳන්න බෑ. ඔයාට පුළුවන් එකම දේ එතනින් අයින් වෙන එක විතරයි. අයින් වෙලා අම්මලාට තාත්තලාට සලකගෙන නමුත් මේ ප්‍රශ්න වලට කලවම් වෙන්නේ නැතුව ඉන්න විතරයි ඔයාට පුළුවන්. ඒ තරමට මේ මිනිස්සු මේව අවුල් කරගෙන සමහරක් වෙලාවට. එහෙම ළමයි ඇති. ඒ කියන්නේ ගෙවල් වල තියෙන ප්‍රශ්න ගිහිල්ලා තියෙන ලෙවල් එකේ හැටියට ඒක බෑ දැන් විසඳන්න බෑ. ඔක්කොම විනාශ කරගෙන තියෙන. ඒතර ඔයාට කරන්න පුළුවන් එකම දේ ඔයාට මේ ප්‍රශ්න දැන් විසඳන්න බෑ. ඒක උඩුදුවල වැඩි. ඔයාට පුළුවන් මේ අම්මලාට තාත්තලාට හරි ඒ ගෙදර ඉන්න මිනිස්සුන්ට සලකගෙන නමුත් ඔයා මේ ප්‍රශ්න වලට ගෑවෙන්නේ නැතුව ඉන්න. ඉතින් ඒකට ඔයා මාර ස්වාධීන වෙන්න ඕන. එහෙනම් තනි මිනිස්සෙක් වෙන්න ඕන. ඒ කියන්නේ ඔයාට සියලු දේ ඔයාට තනියෙන් කරගන්න පුළුවන් වෙන්න ඕන. මේ මං කියන්නේ ලබන අවුරුද්ද ඊළඟ අවුරුද්ද වෙද්දි. කැම්පස් යනවා නම් කැම්පස් යන ගමන් මොකක් හරි පාර්ට් ටයිම් ජොබ් එකක් කරලා දැන් අපි මේ අවුරුද්දේ බැරි වෙයි ඊළඟ අවුරුද්දේ ඉඳන් අපෙන් ඉගෙනගෙන කැම්පස් ගියපු ළමයින්ට හෝ එහෙම නැති වුණත් අවුලක් වෙන්නේ නැති වෙයි වෙනම ජොබ් මාකට් එකක්. ඒ කියන්නේ පාර්ට් ටයිම් කරන්න පුළුවන් මොන හරි ජොබ් ටිකක්. එහෙම ටිකක් හදලා දෙන්න උත්සාහ කරනවා. එතකොට ළමයිකට එතකොට ඒ ලෙවල් ඉවරලා කැම්පස් යනකොට ගෙදරින් 7-5ක් ගන්න ඕනේ. දැන් ඇතිනේ බං ගත්ත ගෙවල් වලින් සල්ලි කියන. ඔය මිනිස්සුන්ට ඔය කරන්න පුළුවන්කමකට නෙවෙයිනේ කරන්නේ. ඔය ඇතිනේ. එතකොට මේක වෙනස් කරන්න මෙතනින් මේක ඉවර කරලා කැම්පස් එකට ගියාට පස්සේ කැම්පස් එකේදී ඕගොල්ලෝගේ ඒ වියදම ඔයාලා කොහොම හරි පාර්ට් ටයිම් ජොබ් එකක් කරලා කොහොම හරි හම්බ කරගන්න. ඉතින් ගෙවල් වලට අතරන් සල්ලි තියනවා නම් මං කියන්නේ එහෙම කරන්න ඕනේ නැහැ. නමුත් ඉතින් ඕගොල්ලෝ අපි බහුතර එහෙම නෙවෙයිනේ. වැඩි ඕනේ නැහැ. ඉතින් මේ ටියුෂන් මම පටන් ගන්න එහෙම. ඔය 2017 ඒ ලෙවල් ඉවරනකොට ඔය අයිඩියා එක මට එනවා. ඉතින් තවදුරටත් මේක කරන්න බෑ කියලා. මොකද මම කියන්නේ අපේ ගම කුරුණෑගල මම එතකොට කොළඹ
ඇවිල්ලා හොස්ටල් වල එහෙම ඉන්නේ. එතකොට ඒකට යන වියදම වැඩිනේ. ඒ කියන්නේ කොළඹ එන්න යන්නයි, ඒ මිනිස්සුන්ට එන්න යන්නයි, යාළුවන්ට වැඩක් කරගන්නත් බෑ. අනම්මනම් එහෙම ඒවත් එක්ක මේ සමහර කලකට අධික වියදමක් ගියා මාව මෙහෙ තියලා ඒ නඩත්තු කරන්න. හරි. එතකොට වෙන මොනවටත් නෙවෙයි. ඉතින් ඒ අර ඉන්න බෝඩින් වල ඒවට ගාස්තු අනම්මනම් ඒ දේවල් වලට යන වියදම් ටික වැඩි. කොහොමද යන්න දෙන්න උනත් යන වියදම සාපේක්ෂව වැඩි. ඉතින් ඒකත් එක්ක මට තිබුණා එන ගිල්ටි ෆීලිං එකක් මේ ඕගොල්ලන්ට ඇති. සෙකන්ඩ් සයි තර්ඩ් සයි ළමයින්ට අනිවාර්යෙන් ඇති. ගෙවල් වලින් පන්ති වලට යන්න ක්ලාස් ෆීස් ඉල්ලනකොට ඔයාලට දැනෙන්න ඕන හරිද එන නිකන් මොකද්ද මන්ද වැරදකාරී හැඟීමක්. ඒක වෙන්න ඕන. ඒක හොඳයි. ඒ කියන්නේ ඒ හැඟීම හොඳ නෑ. හැබැයි ඒ හැඟීම ඔයා හරව ගන්න වැඩ කරන පැත්තට. ඒකයි වෙන්න ඕනේ. ඒකයි මම හොඳයි කියලා අදහස් කරන්නේ. ඒ නරක හැඟීම් ටික තමයි වෙනස් කරන්න ඕනේ. හැඟීම් වෙනස් කරන්න පුළුවන් නේ වැඩ කරලා විතරයි. ඒ නිසා මොන ප්‍රශ්නාවක් මොන හෙන ගැහුවත් ඒ හෙන ගහන්න තරමට තමයි වැඩ කරන්න ඕනේ. ලේසි නෑ. හැබැයි මයින්ඩ්සෙට් එක එකට හදා ගන්න ඕවා. වැඩ කළ යුත්තේ ප්‍රශ්න තියෙන නිසා. ප්‍රශ්න විසඳන්නයි අපි වැඩ කරන්නේ. නැතුව ප්‍රශ්න තියෙන හින්දා වැඩ කරන්නේ නෑ කියලා එකක් නෑ. ඒක සම්පූර්ණ අනිත් පැත්ත. ඒතර ප්‍රශ්න තියෙන නිසාම තමයි වැඩ කරන්න ඕනේ කියලා තේරුම් අරගෙන ඒව ළඟ අද හෙට විසඳන්න පුළුවන් ප්‍රශ්න නෙමෙයි වෙන්නේ. ඒ ප්‍රශ්න විසඳන්න පුළුවන් නේ මේ මාස 9න් වෙන්නේ නැති. ඔයාලා මෙච්චර කාලයක් ඒ කියන්නේ ඔයාලා මාස 8ක් 9ක් කවදාවත් කිසිම දෙයකට කමිට් වෙලා වැඩ කරලා නැහැ. කල්පනා කරලා එක දිගට මාස 9ක් අකණ්ඩව එක දෙයකට මහන්සි වෙලා කවදා හරි වැඩ කරලා තියෙනවද කියලා නැහැ කවදාවත් ඔයගොල්ලෝ. එහෙම කරලා නම් ඔයාලා එම රිවිෂන් එකකට එන්නේ නැහැ සෙකන්ඩ් සයි එකට තර්ඩ් සයි එකට ළමයි. එහෙම අකණ්ඩව මාස 9ක් එක දෙයකට කැප කරලා බලලා තියෙනවා නම් ඔයාලට හිතා ගන්න බැරි ලෙවල් එකේ කැපැසිටි එකක් ඕගොල්ලන්ට දෙන්න පුළුවන් මාස 9ක් අකණ්ඩව මේ වැඩේ කරගෙන ගියොත්. ඒ නිසා හරියට ඔය අනම්මනම් හිතන්නේ නැතුව පරිබාහිර ප්‍රශ්න අනම්මනම් කොහොම තිබ්බත් කොහොම හරි බහැලා මේ ගේම් එක තුළ වැඩ කරන් යන්න ඔයාලට හිතන්නත් බැරි දෙයක් කරන්න පුළුවන්. අරග හැමතිස්සෙම ඔලුවට ගන්න ප්‍රශ්න එන තරමට තමයි වැඩ කරන්න ඕනේ. ඒවා විසඳන්න ඕනේ. මේක ඉක්මනට ඉවර කරන්න. ඉවර කරලා කැම්පස් යන්න. කැම්පස් ගියාට පස්සේ කැම්පස් එකේ ඩිග්‍රී එක කරන ගමන් තමම මොකක් හරි පාර්ට් ටයිම් ජොබ් එකක් කරලා කීයක් හරි හම්බ කරගන්න. පුළුවන් නම් ඒකෙන් කීයක් හරි ඉතුරු කරලා අම්මලාට තාත්තලාට දෙන්න. මේ ටියුෂන් පටන් ගන්නේ එහෙම මම. ඒ කියන්නේ මෙහෙමපත් වෙන්න කරපුවට නෙවෙයි මේක. මේ කැම්පස් යන කාල සීමාව පුරාවට ගෙවල් වලින් සල්ලි ඉල්ලන්න ලැජ්ජකමට. ඒ කියන්නේ මට ඒ ලැජ්ජාව කලින්ම ආවා. ඒ කියන්නේ ඒ ලෙවල් ඉවර වුණාට පස්සේ ඉතින් ආයෙ බෑ. ඒ කියන්නේ තව ඉල්ලන්න ඒක අවුල්. ඒක මම සෑහෙන්න වියදම් කරලා තියෙනවා අපේ ගෙදරට. අපේ ගෙදර ඉඳලා තියෙන තුන් දෙනාගෙන් වැඩිම වියදම් වෙලා තියෙන මම නිසා. මොකද මම කොළඹ හින්දා. අයියා කුරුණෑගලම හිටියේ. යා මලේදේවි කුරුණෑගල. ඒකට යාට ගමේනේ නගරෙමන ඉස්කෝලේ ප්‍රශ්නයක් නැහැ. ලොකු වියදමක් කියන්නේ නැහැ. මල්ලි එනකොට මමත් කොහොමත් කොළඹ අවුරුදු ගානක් ඉඳලා මල්ලි කොළඹට එනවා ශාස්ත්‍රීය මාසවල. යා එනකොට මම කොළඹ ඉඳලා නිසා අපේ කට්ටියට කොළඹ පුරුදුයි. එතකොට ගෙවල් එහෙමත් කුල්ලියට අරගෙන මෙහෙ. එතකොට පොඩ්ඩක් වියදම් අඩු වෙන ක්‍රමයක් මොකක් හරි හදාගෙන තිබුණා. ඒ හින්දා මට තමයි වැඩිපුරම වියදම් වෙලා තිබුණේ. ඒ වැඩිකාරී හැංගීම හින්දා ඒකෙන් ගැලවෙන්න තමයි කැම්පස් යනකොට හෝ ඊට පස්සේ ආයෙ කීයක්වත් ගෙදරින් ඉල්ලන්නේ නැහැ කියලා මෙහෙම වැඩක් පටන් අරගෙන බොඩුවට යන්නේ. ඒක හිතුවේ නැති විදිහටපත් වුණා. මම කියන්නේ එහෙම වෙන්න ඕනේ නැහැ නේ. අපි කැම්පස් යන ගමන් කීයක් හරි වියදම හොයාගන්න අපිට තිබුණා. නැත්නම් ඊට පස්සේ මොකක් හරි අපිට කැමති දෙයක් කරගෙන යන්න පුළුවන්. ඒ නිසා ඒක පාර්ට් ටයිම් ජොබ් එකක් වෙන්න පුළුවන්. නැත්නම් ඕන එකක්. ඒ තම මම කියලා ඇති ඕගලන්ට අර චිත්‍ර ඇඳලා මාසෙට ලක්ෂ 2-3 හොයන මෙඩිකල් ෆැකල්ටි කියලා මම ඉන්න බෑ. ෆයිනල් එකේ 3 ලක්ෂ 3 විතර හොයලා තියෙනවා. ඒ කියන්නේ ඔය චිත්‍ර අඳින්න පුළුවන් ළමයින්ට ඔය ඩිජිටල් විදිහට ඔය මොන හරි චිත්‍ර ඇඳලා ඒවා විකුණන්න බලමු හොඳ මාකට් එකක් තියෙනවා අර ළමා කතන්දර වලට. ඔය වගේ තව අපි නොදන්න මාකට් ඕන තරම් තියෙනවා. මම මේ ඒක දැකපු නිසා කියන්නේ ඒක දැක්කේ නැත්නම් මම දන්නේවත් නැහැ එහෙම එකක් තියෙනවා කියන්නේ. ඕගොල්ලෝ හිතනවා ඉතින් මොනවද කරන්න පුළුවන් එහෙම කියලා. ඕන තරම් තියෙනවා හොයන්නයි ඕනේ. ලෝකේ ඔපචුනිටිස් ඕන තරම් තියෙනවා. දැන් කොහොමත් අපි ලංකාවේ මිනිස්සුන්ට වඩා නිකන් පෘථිවියේ මිනිස්සු වගේ වෙලානේ තියෙන්නේ. ග්ලෝබලයිස් වෙලානේ තියෙන්නේ. ඒ හින්දා එහෙම ඕන තරම් තියෙනවා. මේ තමයි ගෙවල් වලින් සතපහක් හරි ඉගෙන ගන්න අන්තිම ඉල්ල ගන්න අන්තිම කාලේ කියලා හිතා ගන්න. මේක සම්පූර්ණයෙන් කන පිට හරවන්න ස්වාධීන මිනිස්සු වෙන්න බලන්න. ඒ තරමට ප්‍රශ්න අයින් වෙනවනේ. තනි මිනිහෙක් විදිහට හොඳ ගෙලින් තියාගෙන ඉන්න පුළුවන් මට්ටමකට එන්න එක එක කරනා මත යැපෙන්නේ නැතුව. දැන් ඇති එහෙම යපුණා. දැන් ඒ කතන්දර ඉවරයි. දැන් ප්‍රශ්න තියෙන හින්දාම තමයි වැඩ කරන්න ඕනේ.